ගොඩාක් කට්ටිය කැමැත්තෙන් හිටිය මගේ කේක් රූම් එක බලන්න. මම අද ඔයාලට පෙන්වන්න හදනවා මගේ කේක් රූම් එක කොහොමද ඕගනයිස් වෙලා තියෙන්නේ, කොහොමද ඩිසයින් වෙලා තියෙන්නේ සහ මම කේක් හදන තැන කොයි වගේද කියන එක. ඉතින් එන්න මාත් එක්ක මගේ කේක් රූම් එක බලන්න. Hello everyone. Welcome to Ananya Happy Cake. මං මෙතන ඉඳන් පටන් ගත්තේ මගේ කේක් රූම් එකේ ගමන ගැනත් ඔයාට පුංචි දෙයක් කියාගෙන යන්න. මොකද අද සාලේ මැද්දේ කිචන් එකේ කේක් හදන ඔයා හෙට කියන දවසේ ඔයාගම කියලා ලස්සන කේක් ස්ටුඩියෝ එකක කේක් හදනවා දකින්න එක මට ලොකු ආසාවක්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාට පුංචි හරි මොටිවේෂන් එකක් ලැබෙනවා නම් ඒක තමයි මගේ සතුට. මම මෙතන පොඩ්ඩක් නතර වෙනවා. මේ තියෙන්නේ මං කේක් හදන්න පටන් ගත්ත පළවෙනි පියවර. ඇත්තම කියනවා නම් මං කේක් හදන්න පළවෙනි ඕඩර් එක දෙක එනකොට පටන් ගත්තේ මගේ කිචන් එකේ පුංචි කොනක. කිචන් එක නම් දැන් වෙනස් වෙලා. ඒ වුණාට කිචන් එක තමයි මගේ පළවෙනි තැන මං කේක් හදන්න පටන් ගත්තේ. ටික ඕඩර්ස් වැඩි වෙගෙන එනකොට මට කිචන් එකේ ඉඩ මදි වුණා. එක්ක උයල ඉවර වෙනකම් බලන් ඉන්න ඕනේ කේක් හදන්න, නැත්නම් කේක් හදලා ඉවර වෙනකම් බලන් ඉන්න ඕනේ උයන්න. ඒ වැඩේ හරියන්නේ නැහනේ. ඒ නිසා ලොකු ප්‍රමාණයෙන් කේක්ස් අනකොට මම සාලයේ තියෙන ලොකු මේසෙට ඇවිත් මගේ කේක්ස් හදන්න පටන් ගත්තා. මේ තියෙන්නේ අපි මහා පරිමාණයෙන් වෙඩින් කේක්ස් කරන කාලේ, කේක් හදන කාලේ මේ විදිහට සාලේ ඉඳගෙන කේක් හදපු හැටි. හැබැයි ඉතින් මට තේරුණා මේක ප්‍රොෆෙෂනල් මදි කියලා. ඊට පස්සේ මම ඔයාලට මුලින්ම පෙන්නපු මගේ අර කර්ටන්ස් දාලා තිබ්බ මගේ ගෙදර පළවෙනිම රූම් එක චූටියට ටේබල් එකකුයි කබඩ් එකකුයි දාලා මගේ කේක් රූම් එක බවට පරිවර්තනය කරගත්තා. එතනත් වැඩ ගොඩාක් ලස්සනට හිමින් කරගෙන යනකොට මට තේරුණා මේක නෙමෙයි මගේ තැන. දැන් මම ප්‍රොෆෙෂනල් විදිහටම කේක් රූම් එකක් හදා ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ කේක් රූම් එක දැන් මගේ හස්බන්ඩ්ගේ ඔෆිස් රූම් එක. දවසක් මං අහම්බෙන් Facebook එකේ මෙන්න මේ ෆොටෝ එක දැක්කේදී මට හිතුණා හරි මම අනිවාර්යයෙන්ම දවසක මේ වගේ කේක් රූම් එකක් හදනවාමයි කියලා. චුට්ට සල්ලි එකතු කරලා බිස්නස් එකේ සල්ලි බිස්නස් එකටම ආයෝජනය කරලා මෙන්න මං හදාගත්ත කේක් රූම් එක. එන්න ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් එන්ට්‍රන්ස් එක මෙහෙම තියෙන්නේ. මෙතන තිබුණේ ඇත්තටම ලීදොරක්. හැබැයි මම ඒ ලීදොර අයින් කරලා මේ විදිහේ ග්ලාස් ඩෝ එකක් දාගත්ත රීසන් එක තමයි මම ගොඩාක් රෑ වෙනකන් කේක් හදනවා. මට උදේ දවල් රෑ වෙනසක් නැහැ. හැබැයි රෑ මැද්දේ පාන්දර කේක් හදාදී සමහරක් වෙලාවට හිත ගැස්සුනොත් මට මගේ වැඩේ කරගන්න බැරි නිසා මට එළිය පේන්න, ගෙදර මිනිස්සුන්ව පේන්න, තනිකමක් නොදැනෙන්න තමයි මම එතනට ග්ලාස් ඩෝ එකක් දාගත්තේ. එන්ට්‍රන්ස් එකේදීම මේ වගේ ලස්සන වෝල් ආර්ට් එකකුයි ප්ලාන්ට් එකකුයි තියෙනවා මගේ කේක් රූම් එකට එන තැනම. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ කේක් රූම් එක මම arrange කරගත්තේ. ඇත්තටම දැන් මේ කේක් රූම් එක arrange කරගෙන අවුරුදු 2කට ආසන්නයි. බිස්නස් එකේම සල්ලි තමයි බිස්නස් එකට ආයෝජනය කරලා මම මේ කේක් රූම් එක හදාගත්තේ. පොඩ ගොඩ නැගුණේ. ඉතින් කේක් රූම් එක organize වෙලා තියෙන විදිය පෙන්වන්න කලින් ඔයාලට මේ දේත් කියන්න ඕනේ. අද ඔයා කොතන හිටියත් හෙට කියන දවසේ ඔයාගේ අනාගතය කොහොම වෙයිද කියලා ඔයාට පේන්නේ නැහැ. නමුත් ඔයාට අදිෂ්ඨානයක්, ඔයාට කැපවීමක්, ඔයාට උත්සාහයක් දරන්න පුළුවන් අනාගතේ ඔයා කොතන ඉන්න ඕනද කියන තැනට. සමහරකට ඔයාගේ හොඳ හිත, ඔයාගේ අදිෂ්ඨානීය කැපවීම කම්මැලි නැතුව දිගටම වැඩ කරොත් සමහරකට මේ විශ්වයත් උදව් කරાવી ඔයා හොඳ තැනකට ගෙනියන්න. මොකද මීට අවුරුදු 6කට කලින් මම වෘත්තිමය නිවේදිකාවක්. මම හඬ කැවීම් ශිල්පිනියක්. මාධ්‍ය ශාස්ත්‍රයත් එක්ක හිටපු කෙනෙක්. කවුද දෙයනේ හිතුවේ අවුරුදු 6කට පස්සේ මේ වගේ කේක් රූම් එක මුළු ලංකාවටම කේක් හදන කේක් ව්‍යාපාරිකාවක් වෙයි කියලා මං. ඒක තමයි කියන්නේ අපිට ඉස්සරහ ගැන ලොකුවට තීරණ ගන්න බෑ අපේ ජීවිතේ. හරිම අරුම පුදුම දෙයක්. නමුත් අපිට විශ්වාසයෙන්, ශක්තියෙන්, අපිට අදිෂ්ඨානයෙන් වැඩ කරන්න පුළුවන්. රයිට්. එහෙනම් මම පටන් ගන්නම් කේක් රූම් එක හැදලා තියෙන විදිය. මුලින්ම මම මේ පුංචි ෆිෂ් ටැංක් එක මගේ කේක් රූම් එකේ තියාගෙන ඉන්නේ ඇත්තටම මගේ මානසික සුවය වෙනුවෙන්. එක දිගට කේක් හදනකොට සමහරක් වෙලාවට ඔළුව චුට්ටක් ස්ට්‍රෙස් වෙනවා. එතකොට මම ටක් ගාලා මේක දිහා බලනවා. විනාඩි 2-3ක් මේක දිහා බලන් ඉන්නකොට අර ස්ට්‍රෙස් රිලීස් වෙලා මට ආපහු වැඩ කරන්න පුළුවන්. මොකද පොඩි මෙඩිටේෂන් එකක්, නිකන් පොඩි තෙරපි එකක් වගේ මේක දිහා බලන් ඉන්නකොට අමුතු දැනෙනවා එකක්. මට කියන වචන නැහැ. ඉතින් ඒක නිසා තමයි මම මෙන්න මේක මගේ කේක් රූම් එකට තියාගත්තේ. අර ස්ට්‍රෙස් එක නැති වෙන්න. ඊට පස්සේ මේ තියෙනවා මගේ මයික්‍රෝවේව් oven එක. මේ මයික්‍රෝවේව් oven එක මම මෙතනට තියාගෙන ඉන්නේ. ඇත්තටම ගොඩාක් වෙලාවට මගේ ඩබල් බොයිලින් දේවල් වලට, ඒ කියන්නේ චොක්ලට් බොයිල් කරගන්න, ග්ලූකෝස් බොයිල් කරගන්න, ඒ වගේ දේවල් වලට.
ඉතින් මෙතන තියෙනවා බීටර්ස් 3ක්. මම මේ පොඩි දේවල් වලදී මම හෑන්ඩ් බීටර් එක තමයි පාවිච්චි කරන්නේ තවමත්. එතකොට මේ තියෙන්නේ දෙන්න තියෙන චූටි වෙඩින් කේක් ක්වන්ටිටි එකක් අපි කරා පීසස් 50ක. ඒ වෙඩින් කේක්ස් ටික තමයි මම මේ විදියට හදලා තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද මගේ arrange වෙලා තියෙන්නේ මේවා. මෙතන තියෙනවා piping bags, oil papers, cupcake liners, එතකොට nozzles, එතකොට මෙතන තියෙනවා dowels, එතකොට ඔය මල් වලට ඕන කරන ඒ sponges. ඊට පස්සේ මේ තියෙන ඔක්කොම letters ಜಾති එක එක type එකකින් එක එක size එකකින් එක එක පාටින් එක එක විදියෙන් capital, simple එක එක විදියේ letters ටික ඔක්කොම තියෙන්නේ මෙන්න මේ drawer එකේ. ඊළඟට මේ drawer එකේ තමයි තියෙන්නේ cutters ටික. ඒ කියන්නේ flower cutters, leaf cutters, එතකොට ඔය කොට්ටු, round, heart අරවා මේවා cutters ඔක්කොම තියෙන එතන. ඕන කෙනෙක්ට ටක් ගාලා මගේ room එකට ආවොත් බඩුවක් හොයාගන්න ලේසි. මෙතන තියෙන්නේ flower veiners, එතකොට ඔය එක එක molds ඒ වගේ දේවල් තමයි මෙතනට මම arrange කරගෙන තියෙන්නේ. මේ විදිහට organize කරගෙන තියාගත්තම ටක් ගාලා ඕන දෙයක් හොයාගන්න ලේසි. මෙතන තියෙන්නේ artificial flowers, leaves, decorations වලට ඕන දේවල්. එතකොට මගේ cutting mat එක. එතකොට ඔය මේවා හදද්දි මොනවාද toppers හදනකොට ඕන කරන dummy එක. මෙතන cooling racks ටිකයි, cake bases ටිකයි, ඒ වගේ දේවල් ටිකක් තමයි මම එතන organize කරගෙන ඉන්නේ. දැන් මෙතන පුංචි තියෙනවා මගේ ටේබල් එකක්. ටේබල් එක නෙමෙයි පොඩි ට්‍රොලියක් වගේ. මම මේකේ තියාගෙන ඉන්නේ නිතර ඇදලා ළඟට ගන්න පුළුවන් විදිහට. බ්‍රෂ් සෙට් එක, ටූල් සෙට් එක, එතකොට මෙතන පැලට් නයිෆ් සෙට් එක, රෝලින් පින්ස් ඒ වගේ දේවල් එක්ක මෙතන තියෙනවා කලර්ස් ටිකක්, ඩස්ට් ටිකක්. ඒවා ඇවිල්ලා මේ ෂෆල් වෙන්න දෙන්නේ නැහැ අලුත් ඒවත් එක්ක. මොකද එහෙම වුණොත් ඔක්කොම විනාශ වෙලා යනවා. එහෙම තමයි. ඉතින් චුට්ටක් හරි අවුල් නම් හොඳ තැනින් අයින් කරලා තියෙන එක ගොඩක් ලේසි. එතකොට මේ තියෙන්නේ මගේ ඉන්ඩස්ට්‍රියල් බීටර් එක, හෙවි ඩියුටි බීටර් එක. කිලෝ 7 8 10 වගේ බේක් කරන වෙලාවට මම මේක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේක ඇත්තටම මෙතන නම් මගේ මානසික සුවය වෙනුවෙන් හදාගත්ත තැනක්. මේ ගණදෙවි ප්‍රතිමාව, ලක්ෂ්මී දෙවි ප්‍රතිමාවට හඳුන් කූරක් පත්තු කරන්නේ හිතේ තියෙන විශ්වාසයකට වඩා පොඩි මානසික ඒ කියන්නේ පොඩි එකක් තියෙනවා. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. නිකන් ඒ දැනෙන හඳුන් කූරු සුවඳත් එක්ක නිකන් රූම් එක ඇතුලේ අමුතු වෙනම වයිබ් එකක් තියෙනවා. අනේ ආස වයිබ් එකට තමයි මම ඒක එතන තියන් ඉන්නේ. මෙතන පුංචි ඩෙකොරේෂන් එකක් තියෙනවා. ඉතින් මගේ hello everyone, welcome to Ananya happy cake මගේ ටැග් එකත් එක්ක මේ තියෙන මගේ food colorings ටික. මම අර කලින් කිව්වා වගේ මගේ හොඳ food colorings ඔක්කොම තියෙන්නේ මෙතන පාවිච්චි කරලා. අර පොඩ්ඩක් හරි කලයක ඩැමේජ් වෙච්ච ගමන් මම ටක් ගාලා ඒක අයින් කරනවා මෙතනින්. නැත්නම් අනිත් ඒවටත් ඒවා ස්ප්‍රෙඩ් වෙලා ගිහිල්ලා ඔක්කොම කලර්ස් ටික ඩැමේජ් වෙන නිසා මේ සින්දුවක් එහෙම අහගන්න ඕන නම් JBL එකකුත් තියෙනවා. ඔන්න දැන් වැඩිපුරම කට්ටිය ආස කරන දේ තමයි ඊළඟට පෙන්වන්න හදන්නේ. ගොඩක් කට්ටිය අහපු දේ. ඉතින් මේ වගේ ලස්සන wall painting එකකුත් එක්ක මගේ කේක් රූම් එකට මම AC එකක් හයි කරගෙන ඉන්නවා. ඇත්තටම කියනවා නම් AC එකක ලොකු benefits තියෙනවා. අපි කේක් හදනකොට එකක් තමයි දාඩිය දාගෙන රස්නෙන් කේක් හදනකොට ඔලුවට පට්ට අමාරුයි. හැබැයි cool එකේ chill එකේ AC එකේ ඉඳගෙන කේක් හදද්දී ඇඟේ පතේ අමාරුව නෑ. ඒ වගේම තමයි සමහර වැඩවලදී AC එක ගොඩක් වැදගත් වෙනවා අපේ ඒ වැඩේ නීට් කරගන්න. හරි. දැන් මේ ගොඩක් කට්ටිය අහන මගේ ෆ්‍රිජ් එක නැත්තම් කූලර් එක. ඉතින් කූලර් එකේ ලොකු දෙයක් නැහැ. මම ඒක හිස් තියන් ඉන්නේ කේක් ස්ටෝර් කරන්න. ඉතින් චොක්ලට්ස් ටිකයි, චොක්ලට් චිප්ස් ටිකයි, බටර් ටිකයි, ෆ්‍රෙෂ් මිල්ක් ටිකයි විතරයි මේකේ මම තියන් ඉන්නේ. මේක තියෙන්නේ මගේ කේක් ස්ටෝර් කරන්න. මම මේක ගත්තේ දැන් මම හිතන්නේ අවුරුදු 2කට විතර කලින් 2.75ක් වෙන්න ඕනේ මට මතක හැටියට ඒ කාලේ මේ කූලර් එක. මම ඇත්තටම මේක ගත්ත හේතුව තමයි කේක් ස්ටෝර් කරන්න. රස්නෙට දිය නොවි චිල් එකේ කේක් ටික ස්ටෝර් කරන්න තමයි මම මේ කූලර් එක අරගත්තේ. ඉතින් මේ තියෙන සින්ක් ඒරියා එක භාජන ටික හොදලා මෙතනින් තියාගන්න පුළුවන්. ඉතින් සින්ක් ඒරියා එක මෙහෙම තියෙනකොට සින්ක් එක යට තියෙන ඩ්‍රෝවර්ස් වල මොනවද තියෙන්නේ කියලාත් අපි බලමු. මේක යට මුකුත් මම තියලා නැහැ. ඇත්තට මේක යට බේසන් දෙකක් තියෙනවා ලොකු. ඔය ජා කේක්ස් හදනකොට බොටල්ස් හොදන බේසමයි. ඊට පස්සේ මගේ heavy duty බීටර් එකේ බෝල් එක ඒක මං හොදලා ඔතනින් පරිස්සමට තිබ්බායින් පස්සේ මට බය නැහැ. ඊට පස්සේ මේ පළවෙනි ඩ්‍රෝවර් එකේ තමයි තියෙන්නේ මගේ ඩෙකොරේටින් බෝල්ස් ඔක්කොම.
කේක්ස් වලට අපි දාන පාට ඩෙකොරේටින් බෝල්ස් මම මේ විදිහට ස්ටෝර් කරලා තියාගන්නවා බොක්ස් දෙකක දාලා. ඊට පස්සේ මෙතන තමයි crowns, butterflies, එතකොට toppers, ඒ වගේ තව ඩෙකොරේටින් අයිටම්ස් ඔක්කොම තියෙන්නේ මෙන්න මේ ඩ්‍රෝවර් එකේ. ඉතින් එකපාර මම චුට්ට එක ගේන්නේ නැහැ. එකපාර මම බල්ක් එකක් ගෙනල්ලාම ස්ටෝර් කරලා තියාගන්නවා. මොකද මට එළියට යන වෙලාවක් තියෙන කෙනෙක් නෙවෙයිනේ මම. මාසේ එක දවසක් මම ගිහින් මේ ඔක්කොම ගෙනල්ලා ස්ටෝර් කරලා තියාගන්නවා. එතකොට මට සැරින් සැරේ වදයක් වෙන්න දෙයක් නැහැ එළියට ගිහිල්ලා. ඉතින් රිබන් ඔය අවශ්‍ය කරන දේවල් ටික තමයි එතන තියෙන්නේ. රිබන්ස් ගොඩක් තියෙන්නේ. ජා කේක්ස් වලට, කප් කේක්ස් වලට අපිට ඕන කරන එක පාටින් රිබන්ස් තමයි මම ගෙනත් තියෙන්නේ. රයිට්, මේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් තියලා තියෙන තැන. ඉතින් මුලින්ම මේ තියෙන්නේ කප් කේක් බොක්සස් ටික. එතකොට මට ඕන කරන සුදු පත්තර, මේ නිතරම ඕන කරන ටික. ඊට පස්සේ මෙතන තියෙන වැනිලා එසන්ස්, එතකොට මගේ sugar pearls, එතකොට edible leaves, dust, baking powder, ඒ වගේ මං කේක් හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික එතන තියෙන්නේ. එතකොට සීනි ටික, පිටි ටික, වැඩිපුරම මට කේක් හදන්න ඕන කරන්නේ ටිෂු. ඇත්තටම මට කේක් හදන්න ගියොත් දවසට එක ටිෂු බන්ඩල් එකක් යනවමයි. හේතුව මට මාර විදියට අත හොද අත පිහදන්න ඕනේ. ඒකත් මට ටිෂු වලින් පිහදන්න ඕනේ. ඒක නිසා මට එහෙම පොඩි ලෙඩක් තියෙනවා. ඒක නිසා මට ටිෂු සෑහෙන්න යනවා. මේ තියෙන එක්ස් ටිකත් මම එක්සුත් සතියකට එක්ස් 200ක් විතර වගේ ගෙනල්ලා එකපාර ස්ටෝර් කරලා තියාගන්නවා. එතකොට මට සැරින් සැරේ කඩේ යන්න ඕනේ නෑ. එතකොට මට කාලය මගේ ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ කේක් ටේබල් එක. මේක උඩ තමයි මම කේක් හදන්නේ. සහ මේ යට තියෙන්නේ ඔක්කොම මට අවශ්‍ය කරන එක ප්‍රමාණවල වල කේක් ට්‍රේස් ටික. ඉතින් ඇත්තටම පටන් ගන්නකොට කේක් ට්‍රේස් 4යි මං ගාව තිබ්බේ. 7 2යි 8 1යි 6 2ක් හරි 6 1ක් හරි. එතනින් පටන් ගත්ත ඒ ගමන තමයි ඉතින් අද මේ විදිහට අනන්‍යා හැපි කේක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට නිවි සැනසිල්ලේ චාම් විදිහට පිරිසිදු පිළිවෙල ලස්සන කේක් රූම් එකක් මගේ මනස ගොඩාක් සුවපත් කරනවා. මගේ වැඩවල ක්වොලිටියට මේක ගොඩාක් බලපානවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ තමන් හම්බ කරගෙන කන තැන පුළුවන් තරම් ලස්සනට පිළිවෙලට පිරිසිදුව තියාගන්න. ඒක කොතන වුණත් ප්‍රශ්නයක් නෑ. මොකද ඔයාගේ අරමුණ, ඔයාගේ චේතනාව තමයි කවදා හරි දවසක ඔයාව තවත් ඉස්සරහට අඩියක් ඉස්සරහට ඔයාව අරගෙන යන්නේ. ඉතින් ඒක නිසා උත්සාහයෙන්, උනන්දුවෙන්, කැපවීමෙන්, ධෛර්යයෙන්, පිරිසිදුකමින්, මනුස්සකමින්, හිත හොඳ කමින් වැඩ කරන කිසිම කෙනෙක්ට මම මගේ අත්දැකීමෙන් කියන්නේ කවදාවත් වරදින්නේ නැහැ. හැමදාමත් විශ්වාසයෙන් එන්න අනන්‍යා හැපි කේක් අපි ළඟට. හැමදාමත් ක්වොලිටියට, ලස්සනට, පිරිසිදුව පිළිවෙලට ඔයාලා වෙනුවෙන් කේක් හදන්න අපි හැමදාමත් කැප වෙනවා. වීඩියෝ එක බලාගෙන හිටියට thank you so much. පුංචි හරි මොටිවේෂන් එකක්, පුංචි හරි හයියක් ඔයාට මේක බලලා ලැබුණා නම් ඒක තමයි මගේ අරමුණ, සතුට. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ කියලාත් යටින් පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි අක්කේ බිස්නස් එකක් පටන් ගන්න අපිට කොහොමද හරියට බිස්නස් එක පටන් අරගෙන කරගෙන යන්නේ කියලා පොඩ්ඩක් කියන්න. ඔයා කොහොමද බිස්නස් එක පටන් අරන් මෙතනට ආවේ කියලා අපිට චුට්ටක් දැනුවත් කරන්න කියන එක. හෙට ඒ වීඩියෝ එක අනිවාර්යෙන්ම අරන් එනවා. මාව ෆලෝ කරලා තියාගන්න. හැමෝටම ජය සහ සතුට.